ඉතින් මේ අලුත් අවුරුදු දවස අපේ ගෙදර කෑම මේසේ අපි ලොකුවට අවුරුද්ද එහෙම ලොකුට සමරන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් කරන චාරිත්‍ර වාරිත්‍ර ටික හැමම කරනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් අවුරුද්දට අර මේසවල ඉඳගෙන අර පිළිවෙලකට කෑම බෙදාගෙන කන එහෙම දෙයක් නෑ අපේ ගෙදර. ඉතින් අප්පච්චි ගොඩක් වෙලාවට කෑම එක බෙදාගෙන මෙයාට කවනවා. ඉතින් එයාලට ඕන දේවල් මෙහෙම අරගෙන කනවා. එහෙම නැතුව අර ඉඳගෙන පිළිවෙලකට තියාගෙන එහෙම කන්නේ නෑ අපේ ගෙදර. ඉතින් මං ෆොටෝස් වලට කියලා වීඩියෝස් වලට කියලා වෙනම ඉතින් එහෙම ෂූට් කරන්නේ නැහැ. මේ කනව ගන්නා. කීල් කනව ගන්න. පියම්මයි. ඔය කියන්නේ චුටි නංගිට. ඉතින් ඒ චුටි නංගි ඊට කීපයක් මම හිතන්නේ කඩාගෙන ගියා. ඒකයි යාලා එක්ක ගියේ hina වෙන්නේ. ඉතින් අපේ ගෙදර අපි 5 දෙනාට අමතරව මගේ හස්බන්ඩ්ගේ තාත්තයි මගේ අම්මයි දෙන්නම ජීවත් වෙනවා අපිත් එක්ක. ඉතින් එයාලා ගොඩක් වෙලාවට ඔය වීඩියෝස් වලට එහෙම ෆොටෝස් වලට ගොඩක් වෙලාවට එන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ දෙන්න අපිද මම ඒ ක්ලිප් එකට එයාලවත් එකතු කරගත්තා. පොඩි එක්කෙනා බෙදාගෙන එයා එළියට ගියා. හැබැයි මේ ලොකු දෙනා කැරක් කැරක් ඉන්නවා බෙදාගන්නේ නැතුව. ඉතින් මගේ හස්බන්ඩ් උනා මේ දෙන්නට බෙදලා අනලා කවන්න. එදින ඔය යන්නේ නැතුව බෙදාගන්න නැතුව ඉන්නේ අප්පච්චි ලව්වා දවසේ තමයි කවා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් ලොකු දරුවෝ අපිට ඉන්නේ. ඉතින් එයාලා තාමත් අපිත් එක්ක බොහොම සුහදව ආදරෙන් ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලට පොඩි දරුවෝ වෙන්න තියෙන්නේ. හැබැයි ඉතින් මම අම්මා කෙනෙක් විදිහට කියනවා බොහොම සුහදව බොහොම ආදරෙන් එයාලත් එක්ක ඉන්නේ. ඉතින් එහෙම වුණොත් එහෙම ඔයාලටත් මේ වයසේ වෙන කෙනෙක් දරුවෝලත් එක්ක ආදරෙන් ඉඳීවි. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එකත් එක්කම මම එකතු කරන්න හිතුවා මම අලුතෙන් ගත්තු කිචන් වෙයා සෙට් එකක්. ඔයාලා තම්බ්නේල් එක දකිද්දිත් දකින්න ඇති. මම අලුතෙන් ගත්තු කිචන් වෙයා සෙට් එක තමයි අද මේකේ තම්බ්නේල් එක විදිහට දැම්මේ. ඉතින් අවුරුදු වීඩියෝ ක්ලිප් එකත් මේත් එක්ක මම එකතු කරා. මොකද ඒක පොඩි ක්ලිප් එකක් හින්දා. ඉතින් මම මේ කුක්වෙයා සෙට් එක ගත්තේ JS Web Store කියන වෙබ් පේජ් එකෙන්. මම මීට කලිනුත් එයාගෙන් බඩු අරගන්නවා. ඉතින් මේ සෙට් එක මොකද මම non stick pans ගත්තලෙත් ඒ නංගි කිව්වා මෙහෙම සෙට් එකක් එනවා අක්කා. ඒ හින්දා ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යෙන් ගන්න හොඳ කුක්වෙයා සෙට් එකක් කියලා. ඉතින් සාමාන්‍යයෙන් එයා සාමාන්‍යයෙන් නරක දෙයක් දෙන්නේ නැති නංගි කෙනෙක්. මම ඉතින් ඒ හින්දා එයාගේ වචනේ ගොඩාක් විශ්වාස කරන කෙනෙක්. මම කිව්වා අනිවාර්යෙන් මම එකක් ගන්නවා කියලා. ඉතින් මේ සෙට් එකට ඇත්තටම මගේ අතෙත් එහෙම ලොකුට මුදල් තිබුණේ නැහැ. ඉතින් මමත් මෙයාත් එක්ක එකතු වුණේ ගෙවීමේ ක්‍රමයට. ඉතින් මම මාස කිහිපයක් නංගිට සල්ලි ගෙවලා තමා මේ කුක්වෙයා සෙට් එක අරගත්තේ. දැන් මම මේ වීඩියෝ එක දාන කලිනුත් ඇහුව නංගි මම මේ වීඩියෝ එක දානවා. ඔයා ගාව තව ඉතුරු වෙලා හැම තියනවාද බැරි වෙලාවත් එහෙම කස්ටමර් කෙනෙක් ඇහුවොත් කියලා. ඉතින් දැන් නම් එයා ගාව නැහැ. සමහර විට ඉස්සරහට එයා ගෙනේවි. ඉතින් මම මේ කුක්වෙයා සෙට් එක ගන්න එකම හේතුව උනේ ඇත්තටම මං ගාව එහෙම ලොකුවට උයන භාජන නැහැ. හැබැයි සමහර වෙලාවල් මටත් එනවා ටිකක් වැඩිපුර උයා ගන්න වෙන. ඉතින් අර මමත් ආසයි අර කෑමක් දෙනකොට ඒක පිළිවෙලට උයලා පිළිවෙලට දෙන්න. ඉතින් එහෙම අර පිළිවෙල භාජන නැහැ කියලා කියනත් මට ඒක අර උයන්න කැමති වුණාට ඉතින් මං ඒ වගේ දෙයක් ගන්නවා කියන මතයක තමයි හිටියේ. ඒ අතර තමයි නංගි මට මේ ගැන කිව්වේ. ඊට පස්සේ ඉතින් මම ආයෙ දෙපාරක් හිතන්නේ නැතුව මේක ගත්තා. භාජන කීපයක් මේකේ තියෙනවා මේ සෙට් එකට. ඒත් එක්කම විස්ලින් කෙටල් එකකුත් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක අරන් දැනට 6-7 සැරයක්ම ඉව්වා. මේක අරගෙන දැන් අපි ටිකක් කල් මේක අරගෙන හැබැයි මට ඒක බලන්නවත් බැරුව ගියා. මම හිතන සති කීපයක් අපේ ගෙදර තිබ්බ මේක අරගන්න වෙලාවක් නැතුව. ඉතින් මේ අවුරුද්දට ගෙවල් අස් කරන වෙලාවේ මේ බොක්ස් එකත් කොහෙද හරි අයින් කරන්න උවමනාව තිබ්බා. ඒ අතර තමයි මම ගිය කමක් නෑ අපි නම් කඩලා බලමු කියලා. ඉතින් අවුරුද්දට අපේ ගෙදරට ආපු අයට අපිට කෑම දෙන්න සිද්ධ වුණා. එතකොට මම මේකේ එක දවසක් අපිට 11 දෙනෙකුට කෑම දෙන්න වුණා. ඉතින් ඒ වගේ අර කට්ටියක් ආවම ඇත්තටම අර කිසිම අර ලැජ්ජාවකින් තොරව ඇත්තටම ඉතින් හොඳ භාජනයක නේද අපි උයලා අර බලන කෙනාට හරි ඉතින් කුස්සියට එන කෙනාට හරි ටිකක් අර හොඳ භාජනයක වෙලා තියෙන පිළිවෙලකට වෙලා තියෙන්නේ. අර එහෙම හැඟීමක් ඇති වෙනවා. ඉතින් දැන් මට අර ලොකු ස්ට්‍රෙස් එක නැහැ. මට සාමාන්‍යයෙන් හොඳ භාජන සෙට් එකක් තියෙනවා කෑම උයන්න. ඉතින් අදටත් මම මේකෙන් උයනවා. මම අර භාජන අරගෙන දන්නවනේ මම අරන් තියන්නේ නැහැ. අනිවාර්යෙන් පාවිච්චි කරනවා. ඉතින් මේක හොඳම ස්ටේන්ලස් ස්ටීල් එකකින් හදපු භාජන. දැන් අපි හිතමු අපි වතුර රත් කරන විස්ලින් කෙටලක තියෙන්නේ. ඒක උනත්
ඉතාමත් සුළු වෙලාවකින් ටක් ගාලා වතුර පැහැෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ ක්වොලිටි එක සුපර්බ්. ඒකේ ආයේ වචන දෙකක් නැහැ. ඉතින් ඉක්මනට ඉදෙනවා. මොකද මේක ස්ටේන්ලස් ස්ටීල් හින්දා. ඉතින් මම ඉන්වෙස්ට් කරපු ඒ සල්ලි වලට මම ආයෝජනය කරපු සල්ලි වලට මට උපරිම සාධාරණයක් හිමි වුණු කුක්වෙයා සෙට් එකක්. ඉතින් මම තවත් ආසයි මේකේ මේ ග්ලාස් ලිඩ් එකට. මම කොහොමද ග්ලාස් ලිඩ් එකට ආස කෙනෙක්. අර මොකද අපිට බලන්න පුළුවන් අරින්න නැතුව මොකද තත්ති කියලා. ඉතින් මේකේ සයිසස් කීපයක තිබ්බා භාජන. ඉතින් මට මගේ අවශ්‍යතාවයට ගැලපෙනම කුක්වෙයා සෙට් එකක් කියලා මේක කියන්න පුළුවන්. ඉතින් මම මේකේ උයපුවවත් මම ක්ලිප් එකක් විදිහට ගත්තා. ඉතින් ඔයාලත් අපි හිතමු ස්ටේන්ලස් ස්ටීල් භාජන හොයනවා නම් මේකේ ඔයාලට සාමාන්‍යයෙන් වැදගත්ම දේ තමයි මේක ලේස් කීයකින් තියෙන කුක්වෙයා සෙට් එකක්ද. ඒ කියන්නේ අඩිය පතුලේ ඝනකම බලන්න. ඒ වගේම මේක හදලා තියෙන ස්ටීල් එක බලන්න. ඉතින් ඒ හැමදේම බලලා මිසක් ආවට ගියාට බඩු ගන්න යන්න එපා. මම සාමාන්‍යයෙන් ඇලුමිනියම් භාජන ගෙදර පාවිච්චි කරන්නේ නැහැ. දැන්ට තියෙන එකම සෙට් එක මෙන්න මේක. ඊට අමතරව ඉතින් අර වොක් එක ඒ වගේ දේවල් මම පාවිච්චි කරනවා. ඉතින් ගන්න වෙලාවේ හොඳ දෙයකට ආයෝජනය කරන්න මමගේ නම් පණිවිඩය යන්න ඒකයි. මොකද අපි සැරෙන් සැරේ ආයේ දේවල් ගන්නවට වඩා සාමාන්‍යයෙන් හොඳ කුක්වෙයා සෙට් එකක් ගත්තාම අපිට අවුරුදු ගාණක් පය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මම මේක ගන්න කලින් එයාගෙන් විස්තර හදි මෙන්න මේ non stick coated මෙන්න මේ පෑන් එක ගැන නංගි කිව්වා. ඇත්තටම මම හරි ආසාවෙන් හිටියේ ඒක බලන්න. ඉතින් අපිට සාමාන්‍යයෙන් ගැඹුරු තෙල දෙයක් බදින්න ඕනොත් එහෙම ඒ දේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මොනවා හරි ටෙම්පරාදු කරන්න ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න, නූඩල්ස් එකක් හදන්න, පැස්ටා එකක් හදන්න ඔය ඕන එකකට හරියන non stick coating පෑන් එකක් තමයි මේක. ඉතින් මම ගොඩාක් ආසාවෙන් එහි සෙට් එකේ තියෙන බඩු වලින් ආසම දේ තමයි මෙන්න මේක. මේක අලුත් කුක්වෙයා සෙට් එකක් හින්දා ඔයාලට කැමතිද සමහරට විස්තර දැනගන්න. ඒ නිසා මම මේ ටිකත් එකතු කරන්නම්. මේක සෙප්ටා කියන බ්‍රෑන්ඩ් එකේ එන කුක්වෙයා සෙට් එකක්. එතකොට මේකේ 5 steps bottom steps 5ක් තියෙනවා මේකේ පතුලට. එතකොට භාජන 5ක් එනවා අපිට උයන්න පුළුවන් සහ විස්ලින් කෙටල් එකක් එනවා. ඒතර ඔක්කොම භාජන 6යි. lids මේ හැම භාජනයකටම ග්ලාස් ලිඩ් එකක් එනවා. ඉතින් මේක ඉන්ඩක්ෂන් බේස් එකක් තියෙන කුක්වෙයා සෙට් එකක්. ඉතින් ඔබ තමා සාමාන්‍යයෙන් අර අපි හොයන විදිහේ එව්වා. ඉතින් මේ වගේ දෙයක් අනිවාර්යෙන් මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔයාලා මේ වගේ කුක්වෙයා සෙට් එක උයනවා නම් අනිවාර්යෙන්ම හොඳ මිටන් සෙට් එකක් එහෙම නැත්නම් හොඳ ග්ලව්ස් සෙට් එකක් පාවිච්චි කරන්න. මොකද මේකේ ස්ටීල් වලින් තමයි මේකේ අර අඬුවත් හදලා තියෙන්නේ. ඒකේ වෙනම කෝටින් එකක් නැහැ. ඉතින් ඒව රත් වෙනවා. එතකොට ඉතින් ඒව අල්ලන්න. එතකොට මේකේ ලිඩ් එකේ টොප් එකත් ස්ටීල් වලින් තියෙන එක රත් වෙනවා. ඉතින් ඒ දේවල් ගැන පොඩි අවධානයක් ඔයාලා තියාගන්න ඕන. ඉතින් මම ගොඩක් වෙලාවට පළවෙනි පාර උයනකොට මේ හැම දේ ගැනම සැලකිලිමත්. ඉතින් සාමාන්‍යයෙන් අපිට පොඩි දැනුමක් තියෙනවානේ මෙහෙම වුණොත් මේක රත් වෙයි එහෙම කියලා. ඉතින් ඒ වගේ මූලික දේවල් අනිවාර්යයෙන් මම පිළිපැද්දා. එතකොට මේකේ තියෙන එකම වාසිය තමයි හරි ඉක්මනින් උයා ගන්න පුළුවන් මේක ස්ටීල් හින්දා. හරි අන්න ඒක නම් මාර ෂෝ. මම හිතන්නේ එදා මම බත් ඉව්වා මාළු එතකොට මම ගෝව තෙල් දැම්මා සහ පරිප්පු ඉව්වා. ඉතින් මේ ටික ඔක්කොම මම හිතන්නේ මම පැයකින් මොකද මම ලිප් 4ම වැඩ කරා එදා. පැයක් වගේ යනකොට හැමදේම මම කියන්නේ මේ දැන් මාළු මම කපලා කරලා තිබ්බා. එතකොට ගෝව මම කපා ගත්තා. ඉතින් මේ ඔක්කොම මම පැයක් වගේ යනකොට ඉදුණා. ඉතින් ඇත්තට මේක මාර වටින දෙයක්. මේ වගේ කුක්වෙයා සෙට් එකකින් උයනකොට අපි කොහොමද මේක පරිස්සමෙන් උයන්නේ? මේකේ පරිස්සමෙන් මේක උයන්නේ කොහොමද? තවත් එක කාලයක් මේක පාවිච්චි කරන්නේ කොහොමද? ඒවත් ඉතින් ප්‍රශ්නනේ. මේකේ එහෙම ඇලෙන්න ගතියක් නම් නැහැ. කිසිම විදිහකින් ඇලෙන්නේ නැහැ. එතකොට අපි අර බත් එක වුණත් ඉදෙන්න කියන්නේ අන්තිමටම සාමාන්‍යයෙන් අපි ලිපක් ඔෆ් කරන වෙලාවට වඩා මම විනාඩියක් විතර කලින් ලිප ඔෆ් කරලා වහලා තියෙනවා. එතකොට ඒ රසයෙන් මේකේ තියෙන දේවල් ඉදෙනවා. ඉතින් මැල්ලුමක් වුණත් එහෙමයි ඉක්මනට
මේකේ උයා ගන්න පුළුවන්. ඒ නිසා අර ගින්දර ගැන මේකේ උණුසුම ගැන කල්පනාකාරී වෙන්න ඕන. මම නම් ටිකක් කලින් ලිප් ඕෆ් කරා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අනික ඉතින් මේක හොදනකොටත් මම අනිවාර්යයෙන්ම ස්පොන්ජස් වලින් තමයි හේදුවේ. මේක කෑම් පිසිනකොට මම සිලිකන් ස්පූන් තමයි පාවිච්චි කරේ. ඉතින් මම හිතනවා ඔන්න ඔය මූලික ස්ටෙප්ස් ටික පාවිච්චි කරොත් එහෙම අපි මේක සෑහෙන කාලයක් මට අර තිබ්බ විදිහටම පාවිච්චි කරන්න පුළුවන් වේවි. ඉතින් මම හිතනවා ඔයාලත් මම මේ කියන දේවල් වැදගත් දේවි මෙහෙම දෙයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට හෝ දැන්ට ඔයාලා ගාව තියෙනවා නම් මේ වගේ දෙයක් පරිස්සමෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාලා ඉගෙන ගන්න ඇති. ඉතින් එහෙනම් මගේ වීඩියෝ බලන ඔයාලට බොහොමත්ම ස්තුතියි. අදට මගේ වීඩියෝ එක මෙතනින් මම නවත්තන්නයි යන්නේ. ආයෙත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකක් අරන් ඔයාලව හම්බ වෙන්න එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.